හරි අද එහෙනම් අපි ඔන්න දැන් පටන් ගන්න යන්නේ exam target paper 2 paper එකේ discussion එක. හරි. එතකොට මේ ටිකේ වෙච්ච ප්‍රමාදය ගැන පොඩි වීඩියෝ එකක් දාලා ඇති. ඒකත් චුට්ටක් බලන්න මේ ප්‍රමාදය ගැන හිතුවනම්. හරි. මෙතනින් ඉස්සරහට අපි ප්‍රමාද උපරිමයෙන් අඩු කරගෙන වැඩේ ලස්සනට ගෙනියමු. right. එතකොට exam target paper 2 එක හොඳ ප්‍රශ්න පත්‍රයක්. පොඩි ගැටලු ටිකක් තියෙනවා signal medium paper එකේ. english medium එක ගැන ඇත්තටම ගැටලු ගොඩක් අඩුයි. සිංහල medium එකේ පොඩ්ඩක් translate කරද්දී පොඩි ගැටලු ටිකක් ආවා. ඇවිල්ලා තියෙනවා. මම දැන් ඒවා දැක්කෙත්. පහුගිය ටිකේ තිබ්බ වැඩත් එක්ක ඒවා පොඩ්ඩක් මිස් වුණා. මෙතනින් ඉස්සරහට ඒ ප්‍රශ්න නැති වෙයි. චුට්ටක් පරක්කු වෙයි සිංහල මීඩියම් එකේ එන්න. නමුත් මේ ගැටලුවක් නැතුව අපි ඒ කියන්නේ මෙතන තියෙන translation errors ඔක්කොම ටික උපරිමයෙන් අඩු කරලා ලස්සන පේපර් එකක් හදලා දෙන්න. right. මුලින්ම අපෙන් අහනවා මොකද්ද ඝර්ෂණය යනු කුමක්ද කියලා. හරි. මෙන්න මේ ප්‍රශ්නේ මම තවත් ආසයි ඝර්ෂණය යනු කුමක්ද කියලා අහන්න නැතුව සීමාකාරී ඝර්ෂණය නැත්තම් මොකද්ද limiting friction කියන්නේ මොකක්ද කියලා අහුවනම් නියමයි. පළවෙනි උත්තරේ තියෙන පෘථිවිය මැදයට වෙතර වස්තුවක් ඇද ගන්නා බලය. මොකද්ද? පෘථිවියක් මැදයට වස්තුවක් ඇද ගන්නා බලයට අපි කියන්නේ මොකද්ද? ගුරුත්වාකර්ෂණ බලය. හරි? ගුරුත්වාකර්ෂණ බලය මිසක් ඒක ඝර්ෂණ බලය නෙමෙයි. උත්තරේ වැරදි. එක වැරදි. දෙක මොකද්ද? ස්පර්ශ වන පෘෂ්ඨ දෙකක් අතර සාපේක්ෂ චලිතයට විරුද්ධ වන බලයක්. ඇත්තනේ. ස්පර්ශ වන වස්තු දෙකක්. හරි. ස්පර්ශ වෙන්න ඕනේ අනිවාර්යෙන් වස්තු දෙක. කියන්නේ අපි හිතමු පොළොව තියෙන මොන හරි බොක්ස් එකක්, පෙට්ටියක්. අපි තල්ලු කරනවා. එතකොට මෙතනදි මොකද්ද වෙන්නේ? මේකට මේ චලිතයට මොකද්ද? මේ සාපේක්ෂ චලිතයට විරුද්ධ වන බලයක් තමයි ඝර්ෂණය කියන්නේ. එහෙනම් උත්තරේ අංක 2. චලිතය වැඩි කරන බලයක් නෑ බොරුවක්. චලිතය අඩු කරන බලයක් කියක ඇත්තටම. හරි. චලනය වෙන වස්තුන් මත පමණක් ඇති කරන බලයක් නෑනේ වැරදිනේ. චලනය නොවන අවස්ථාවේදීත් ඝර්ෂණ බලය ඇති වෙනවා. මොකද්ද? ස්ථිතික ඝර්ෂණය කියලා අපි කතා කරනවානේ. ඝර්ෂණයේ වර්ග 3යි. ස්ථිතික ඝර්ෂණය, ගතික ඝර්ෂණය සහ සීමාකාරී ඝර්ෂණය. ඉතින් ස්ථිතික ඝර්ෂණය තියෙන්නේ මේ ගමන් කරන්නේ නැති අවස්ථාවේදී. ඒ උත්තරේ වැරදින්න ඕන. 4 වැරදි. ඒතර මම මෙතනදිම පොඩ්ඩක් මතක් කරන්නම් ඝර්ෂණය නැත්නම් ෆ්‍රික්ෂන් වලට බලපාන සාධක මොනවද කියලා. ඇත්තටම ලිමිටිං ෆ්‍රික්ෂන් වලට බලපාන සාධක තමයි එකක් තමයි nature of the contacted surfaces. ඒ කියන්නේ බොක්ස් එකේ වෙන්න පුළුවන්, ඊට පස්සේ පොළවේ වෙන්න පුළුවන්. nature එක. ඊට පස්සේ මොකද්ද? normal reaction force එක. ඒතර සිංහලෙන් කියනවා නම් මොකද්ද? මේ මොනවාද? අපි කියන්නේ ස්පර්ශ වන පෘෂ්ඨයන්ගේ ස්වභාවය එක. දෙක මොකද්ද? අභිලම්භ ප්‍රතික්‍රියාව. ඔන්න ඔය දෙක තමයි මේකට බලපාන සාධක. right. ඒතර උත්තරය අංක 2. ඊට පස්සේ යනවා සිංක් සමග HCl ප්‍රතික්‍රියා කරන විට පිටවන වායුව. මේක අපිට තැන් දෙකකදී හම්බ වෙන එකක් තමයි මතක නම් physical changes. භෞතික වෙනස්කම් කියන පාඩමක් අපිට හම්බ වෙනවා නේද? අන්න ওই පාඩමේදී අපිට හම්බ වෙනවා වායුන් ගැන කතා කරන්න. වායුන් ගැන කතා කරද්දී මෙන්න මේ ප්‍රතික්‍රියාව මම කියනවා මතක තියාගන්න ඕනි කියලා. හරි අපේ කට්ටියට කියලා දෙනවා මේ ප්‍රතික්‍රියාව මතක තියාගමු කියලා. අපේ කට්ටියලා මතක තියාගත්තා. මම උගන්ටත් කියන්නේ මේක මතක තියාගන්නවා නම් හොඳයි. මොකද මේක එක තැනකදී ඔතනදී හම්බ වෙනවා. ඊට පස්සේ ආයමත් අම්ල භස්ම ගැන කතා කරද්දී නැවතත් හම්බ වෙනවා. මේක ඇවිල්ලා අම්ලවල උගන්ට මතක නම් අම්ල නැත්නම් ඇසිඩ්ස් වල අපිට තියෙන රියැක්ෂන් ටයිප්ස් තුනක්. මොනවාද? එකක් තමයි අම්ල ප්‍රතික්‍රියා කරනවා භස්මත් එක්ක. ඊට පස්සේ අපි කතා කරනවා අම්ල ප්‍රතික්‍රියා කරනවා කාබනේට සහ බයිකාබනේට එක්ක. හරි? CO3 2- HCO3- කියන. ඒ කියන්නේ කාබනේට සහ බයිකාබනේට කියන එක මේ කතා කරනවානේ අපි. එතකොට ඒකත් මතක තියාගන්න ඕන. එතකොට ඊට අමතරව අපි කතා කරනවා භස්ම අම්ල ප්‍රතික්‍රියා කරනවා කාත් එක්කද? අම්ල ප්‍රතික්‍රියා කරනවා ලෝහත් එක්ක. නිකන් ලෝහද නෑ. මතකද ඔයගලන්ට ඇක්ටිවිටි සීරීස් එකේ නැත්තම් මොනවද අපි කතා කරන්නේ? එතන ඇක්ටිවිටි සීරීස් එකට අපි කියනවා සිංහලෙන් නම් මෙතනදී අපි කතා කරනවා මේ සක්‍රියතා ශ්‍රේණිය කියලා එකක් කතා කරන්නේ ඇක්ටිවිටි සීරීස්. මේ සක්‍රියතා ශ්‍රේණිය ගැන කතා කරනවානේ. දොන්න ඔය සක්‍රියතා ශ්‍රේණියේ හයිඩ්‍රජන්ට වඩා ඉහළින් පිහිටන ලෝහත් එක්ක මෙන්න මේ තනුක අම්ල ප්‍රතික්‍රියා කරනවා කියලා අපි කතා කරනවා. මෙන්න මේ ඒ જાතිය ප්‍රතික්‍රියාවක් තමයි මේ තියෙන්නේ. අපි ප්‍රතික්‍රියාව ගත්තොත් සිංක් ප්‍රතික්‍රියා කරන HCl එක්ක අපිට මොනවද හම්බෙන්නේ? සිංක්ගේ සෝල්ට් එක. ZnCl2 කියන එක ධන මොනවද එන්නේ? ඉතුරු H නේ. H2 හැදෙනවා. ඔච්චරයි. ප්‍රතික්‍රියාව තුලිත කරන්නේ කොහොමද? මෙන්න මෙතනින් ඉස්සරහට දෙකක් දාගන්න. ප්‍රතික්‍රියාව තුලිතයි අපිට හම්බුණ ගෑස් එක නැත්නම් වායුව මොකද්ද? H2 කියන වායුව තමයි හම්බෙලා තියෙන්නේ. මෙන්න මේ H2 කියන වායුව ගැන කතා කරද්දී අපිට H2 වායුව හම්බුණා කියලා නිකන් ඉන්න බෑ. අපෙන් අහන්නේ පිටවන වායුව හඳුනා ගන්න ක්‍රමවේදය. එකක් තමයි දෙවෙනි ඉරක් මේක ඇවිල්ලා හොඳට මතක තියාගන්න මේක ඇවිල්ලා මෙන්න මේ H2 කියන වායුව දහන වායුවක්. හරිද? දහන වායුවක්. ඒ කියන්නේ දහනය වෙන වායුවක්. කම්බස්ටිබල් ගෑස් කියලා කියන්නේ.
හරි මේක නිකන් මොකක්ද අපි ඔය සාමාන්‍යයෙන් අපේ කුකර්ස් වලින් එන LP ගෑස් ඔය වගේ එකක් තමයි. ඔයා හිතන්න ඔය ගෑස් එක එළියට අවිල්ලා තියෙද්දි කුකර් එකෙන් එන ගෑස් එක එළියට අවිල්ලා තියෙද්දි ඔයා ගිහිල්ලා දන්නේ නැතුව අරගත්ත ගිනි කූරක් ගැහුව කොහමද? මුළු වටේම ගිනි අරගෙන නිකන් ගිනි ජාලා මැද්දේ වට ඉන්න වෙන්නේ. ඒ වගේම තමයි මේකත්. හරි H2 තියෙන තැනකට එච්චර සීන් එකක් වෙන්නේ නැහැ. අපි ගිහිල්ලා ගිනි තියපු මොනවාද? ඉකල් ඒ කියන්නේ මොකක්ද? ඒ කියන්නේ ඉරට්ටක් වගේ එකක් තිබ්බොත් මොනවා වෙනවද? ඒකත් එක්ක මෙන්න මේ ගෑස් එක දහනය වෙලා යන්න ඕනේ. මෙන්න මේ දහනය වෙද්දි පොප් සවුන්ඩ් එකක් නැත්නම් පොප් ශබ්දයක් නිකුත් වෙනවා. ඒ කියන්නේ පොප් ශබ්දයක් නිකුත් කරමින් දහනය වෙනවා කියන එක තමයි උත්තරයකට තියෙන්න ඕනේ. දෙවෙනි ඉරක්ටක් නිවා දමන්න බෑ. දෙවෙනි ඉරක්ටක් නිවා දමන්න පුළුවන් කාබන් ඩයොක්සයිඩ් වගේ කෙනෙක්ට තමයි. ඊට පස්සේ හුණු දියර සුදු පැහැයට හරවන්න පුළුවන් උත් කවුද? කාබන් ඩයොක්සයිඩ්ටම තමයි. ඊට පස්සේ පොප් ශබ්දයක් සමග දැවෙයි. ඒක නම් H2 තමයි. ගැටලුවක් නැහැ. ඊට පස්සේ රතු ලිට්මස් නිල් පාටට හරවයි. මේ රතු ලිට්මස් නිල් පාටට හරවන්නේ සාමාන්‍යයෙන් භාෂ්මික වායුන් ගැන ඕගොල්ලන්ට කතා කරන්නේ නැහැ. ඒක පස්සේ කතා කරන්නේ. ඇමෝනියා තමයි උතන්ට එන්නේ. ඒක හිතන්න එපා. ඒතර උත්තරය අංක මොකද්ද? උත්තරය අංක 3 පොප් ශබ්දයක් සමග දැවේ. ප්‍රභා සංශ්ලේෂණයේ ප්‍රධාන ඵලය తాවකාලික ශාක පත්‍රවල ගබඩා වනු ලැබේ. හරි ඉංග්‍රීසි මීඩියම් කට්ටිය කිසි ප්‍රශ්නයක් කරගන්න එපා. මම හැමදාම කියනවා වගේ මල් ළඟ පේපර් එක තියෙනවා. මේ තියෙන ඉංග්‍රීසි මීඩියම් පේපර් එක. හරි ඉංග්‍රීසි මීඩියම් පේපර් එකක් තියෙනවා. මම ඒක කියවන්නේ අර බහුතරය සිංහල මීඩියම් නිසා. නැත්නම් ඉංග්‍රීසි මීඩියම් කට්ටිය පේපර් එක කියවන්න මම ඩිස්කෂන් එක ඇතුලේ ඒවා කියනවා. හරි පහත කුමන ආකාරයේ తాවකාලිකව ගබඩා වන්නේද? ගත්තොත් මොනවද? පිෂ්ඨය. ඒ කියන්නේ ස්ටාර්ච් විදියට තමයි ස්ටෝර් වෙන්න ඕනේ. රයිට්? හරි. ඊට පස්සේ නිව්ටන්ගේ පළමුවෙනි නියමය නිවැරදිව විස්තර කරන්නේ කොහොමද කියලා කියන්නේ. හරි? නිව්ටන්ගේ නියම කීයක් තියෙනවා? නිව්ටන් අපිට දුන්න නියම 3ක්. හරි පළවෙනි නියමය තමයි මොකද්ද? මතකද නිව්ටන්ගේ පළවෙනි නියමය? Until an unbalanced force is acting on an object at rest stays is resting position නැත්නම් resting position කිව්වොත් හරි. ඊට පස්සේ an objects which are moving they will move with constant velocities කිව්වනම් හරි. ඔය වගේ අදහසක් තමයි එන්න ඕනේ. ඒ කියන්නේ මොනවාද unbalanced force එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් මොනවාද ඒකට කියන්නේ? unbalanced forces කියන්නේ balance කරපු නැති. කියන්නේ අපි ඒකට අපි සිංහලෙන් කියන්නේ කොහොමද? අපි සිංහලෙන් කියන ඕකට විනාඩියක් දෙන්න බලන්න. මේ පළවෙනි නියමයේදී නිව්ටන් කියලා තියෙන්නේ මෙහෙම දෙයක්. හරි? අසමතුලිතතාව නියමයි. අසමතුලිතතාව තමයි වචනේ. අසමතුලිතතාව. ඒ කියන්නේ මොකද්ද? බැලන්ස් කරලා නැහැ. අසමතුලිතතා බලයක් හරි යෙදෙන තුරු නිශ්චලව පවතින වස්තුන් නිශ්චලතාවයෙන්ම පවතිනවා. ඇත්ත. හරි මෙතනින් මම මොන හරි දෙයක් තිබ්බොත් පුටුවක් තිබ්බොත් පුටුව නිකන් ඉස්සරහට යනවද නැහැ. මම දෙන්න ඕනි යට බලයක්. ඒ බලය තමයි අසමතුලිතතා බලයක් විදියට යට දැනෙන්නේ. ඔන්නේ අසමතුලිතතා බලයක් දෙනකන් වස්තුන් නිශ්චලව තියෙනවා නම් ඒගොල්ලෝ නිශ්චලවම ඉන්නවා. ඊට පස්සේ මොන හරි වස්තුවක් ගමන් කරනවා නම් හරි චලනයක් පවතිනවා නම් මූව් වෙනවා නම් හරි එයාට මම මොකක් දෙනකන්ද unbalanced force එකක් නැත්නම් අසමතුලිතතාව බලයක්. ඒ කියන්නේ මම දෙන බලයනේ අසමතුලිතතාව වෙන්නේ. අන්න නැත්නම් ඒ වාහනයක් නම් හිතන්නකෝ ඒකේ දෙන එන්ජින් එකෙන් දෙන බලය තමයි අසමතුලිතතාව බලයක් විදිහට ඒක හටගන්නේ. ඔන්න ඔය බලය එනකන් මොනවද වෙන්නේ? එයාගේ ප්‍රවේගය වෙනස් වෙන්නේ නැහැ. මම කියන velocity එක නැත්නම් ප්‍රවේගය වෙනස් වෙන්න මොකද්ද තියෙන්න ඕනි? ප්‍රවේගය නැත්නම් velocity වෙනස් වෙන්න අපිට අනිවාර්යෙන් තියෙන්න ඕනේ එක්ක acceleration එකක් නැත්නම් deceleration එකක්. ත්වරණයක් නැත්නම් මේ ත්වරණයක් තියෙන්න ඕන. එතකොට එහෙනම් ත්වරණයත් එක්ක අපි දන්නවා මේ වස්තුවේ ප්‍රවේගය වැඩි වෙනවා. right. එතකොට මේ ත්වරණයක් ඇති වෙන්න නම් මොකද්ද තියෙන්න ඕනි? අනිවාර්යෙන්ම බලයක් තියෙන්න ඕනි. මේ කතාව අපි කතා කරලා තියෙනවා ක්ලාසස් වල. ඇයි ඒ? දැන් ඕක නිව්ටන් කොහොමද කියලා තියෙනවා. අපිට ඕනනම් නිව්ටන් කියපු එකත් එක්ක නිව්ටන් තමයි මුලින් හොයාගන්න ඇත්ත. එකඟයි. ඊට කලින් අපි නිකන් අපේ පාඩම් පිළිවෙලට ගත්තොත් අපි දෙවෙනි පාඩමේ කතා කරනවා මොකද්ද? දෙවෙනි පාඩමේ කතා කරනවා මතක නම් gravitational acceleration නැත්නම් ගුරුත්වාකර්ෂණ බලයක් ගැන. ඒතර ගුරුත්වාකර්ෂණ බලයත් එක්ක ගුරුත්වාකර්ෂණ ත්වරණයක් ඇති වෙනවා. ওই ත්වරණය ඇති වෙන්න හේතු වෙන්නේ ගුරුත්වාකර්ෂණ බලය. ඒ කියන්නේ මේ වගේ අසමතුලිතතාව සමතුලිත නොවු, ඒ කියන්නේ අසමතුලිත බලයක් තිබ්බොත් තමයි ත්වරණයක් ඇති වෙන්නේ. ඒකයි මෙතනදී කියන්නේ ඒකාකාර ප්‍රවේගයෙන් ගමන් කරනවා කියලා. ඒකාකාර ප්‍රවේගයක් කියන්නේ ත්වරණයක් නැහැ. ඔච්චරයි කතාව. හරිම සරලයි. ඕක තමයි නිව්ටන්ගේ පළවෙනි නියමය. දෙවෙනි නියමය මොකද්ද? F සමානයි ma කියන සමීකරණය හැදෙන්නේ ඔන්න ඔය දෙවෙනි නියමයෙන් තමයි. දෙවෙනි නියමය මොකද්ද කියන්නේ? දෙවෙනි නියමයේ මෙච්චරයි කියන කතාව බලන්න. ත්වරණය බලන්න. ත්වරණය අනුලෝමව සමානුපාතික වෙනවා අපේ බලයට. ඊට පස්සේ ත්වරණය ප්‍රතිලෝමව සමානුපාතික වෙනවා මොකටද? බරට, මෑස් එකට. හරි? ඒ කියන්නේ
ෆෝස් එක බලය වැඩි වෙද්දි ඇක්සලරේෂන් වැඩි වෙනවා. බර නැත්තම් මෑස් එක අඩු වෙද්දි ඇක්සලරේෂන් මොනවා වෙනවද? වැඩි වෙන්න ඕන. හරිද? නැත්තම් මෑස් එක වැඩි වුණොත් ඇක්සලරේෂන් එක මොනවා වෙන්න ඕනද? අඩු වෙන්න ඕන. ඕක තමයි කතාව. ඕක තමයි මේ ප්‍රතිලෝමයි අනුලෝමයි කියලා කතා කරන්නේ. හරි directly proportional inversely proportional කියන්නේ ඔන්න ඔය කතාවට. directly proportional කියන්නේ මෙයා වැඩි වෙනවා නම් මෙයාත් වැඩි වෙනවා. inversely proportional කියන්නේ මෙයා වැඩි වෙනවා නම් මෙයා අඩු වෙන්න ඕන. හරි? අනුලෝම සමානුපාතිකයි කියන්නේ මෙයා වැඩි වෙද්දි මෙයා වැඩි වුණා. ප්‍රතිලෝම සමානුපාතිකයි කියන්නේ මෙයා වැඩි වෙද්දි මෙයා අඩු වෙන්න ඕන. ඕක තමයි කතාව. right. ඕක තමයි දෙවෙනි නියමය. තුන්වෙනි නියමය අපි දන්නවා සෑම ක්‍රියාවකටම ඊට සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා. Every action has equal and opposite reaction. Right. එතකොට මෙතන කියනවා බලය ස්කන්ධය බලය සමානයි ස්කන්ධය වැඩි කිරීම ත්වරණය කියන්නේ මේක තමයි. ඕක තමයි උතෙන් ඔය කියලා තියෙන්නේ. අවුලක් නැහැ. ඒක හරි කියලා අපිට ගන්න පුළුවන්. නිව්ටන්ගේ පළවෙනි නියමය. නෑ මේ ඇවිල්ලා දෙවෙනි නියමය. හරි. මේ දෙක. සෙකන්ඩ් ලෝන්. එතකොට ඔය පළවෙනි එකෙන් දීලා තියෙන්නේ දෙවෙනි නියමය. එතකොට ඒක නෙමෙයි උත්තරේ. ඊට පස්සේ සෑම ක්‍රියාවකටම සමාන හා ප්‍රතිවිරුද්ධ ප්‍රතික්‍රියාවක් ඇත. ඒ මොකද්ද? ඒක ඇවිල්ලා තුන්වෙනි නියමය. ඒක වෙන්නත් බෑ. ඊට පස්සේ කියනවා බාහිර බලයක් ක්‍රියාත්මක නොවන්නේ නම් නිශ්චලතාවයෙන් ඇති වස්තුන් නිශ්චලතාවයේ පවතින අතර චලනය වෙන වස්තුන් සරල රේඛාව ගමන් කරයි. සරල රේඛාවක ගමන් කරා අවුලක් නැහැ. චලනය වෙන වස්තුන් නිශ්චලතාවය මොනවාද? චලනය වෙන වස්තුන් ඒකාකාර ප්‍රවේගයකින් ගමන් කරයි කියලා එන්නේ. මෙතන සරල රේඛා කතාවක් ඇවිල්ලා තියෙන එක ගණන් ගන්න එපා. එතකොට උත්තරේ එන්න ඕන 3 තමයි උත්තරේ. right. ඊට පස්සේ අපි අහනවා මොකද්ද ප්‍රශ්නය? පහත උදාහරණ අතරින් උදාසීන ප්‍රතික්‍රියාව කුමක්ද? උදාසීන ප්‍රතික්‍රියාව උදාසීන කරනවා කියන්නේ මොකක්ද? සාමාන්‍ය උදාසීන ප්‍රතික්‍රියාව ගැන කතා කරන්නේ අර ඇසිඩ්ස් වල එහෙමනම් අම්ල බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරාම තමයි අපිට උදාසීන කෙනෙක් හම්බෙන්නේ. ඒ කියන්නේ අම්ලෙකුත් නෙමෙයි බෂ්මයකුත් නෙමෙයි කියන එක උදාසීනයි කියන්නේ. ඒතර අම්ල බෂ්මත් එක්ක ප්‍රතික්‍රියා කරොත් තමයි උදාසීන වෙන්නේ. ඒ කියන්නේ උදාසීන ප්‍රතික්‍රියාවකට තියෙන්න ඕන අම්ලයක් සහ බෂ්මයක් ප්‍රතික්‍රියා කිරීම. උත්තරේ අංක 1 සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ බෂ්මයක්, HCl කියන්නේ අම්ලයක්. මේ දෙන්න එකතු වුණා. ඒකට අදාළ කරන සෝල්ට් එක හැදුනා. ඊට පස්සේ මොකද්ද වතුර හැදිලා තියෙනවා. ඕක තමයි කතාව. right. ඊට පස්සේ අහනවා වස්තුවක් චලනය වීමට පටන්ගත් වහාම චලනයට ක්‍රියා කරන ඝර්ෂණ බලය. චලනයට පෙර ක්‍රියා කරන ඝර්ෂණ බලය. ඒ කියන්නේ at the verge of motion කියලා අපි කතා කරන්නේ ඉංග්‍රීසි වලින්. කියන්නේ move වෙන්න ඔන්න වෙන්න තියෙද්දි. ඔන්න ඔය බලයට අපි මොකද්ද කියන්නේ? සීමාකාරී ඝර්ෂණ බලය. සීමාකාරී ඝර්ෂණ බලය. ඒ කියන්නේ මේක එක තැන තියෙන එක සීමා කරන එක්කෙනා වගේ නේ ඔය සීමාකාරී ඝර්ෂණ බලය කියන්නේ. එහෙනම් නැත්තම් limiting frictional force කියන එක තමයි ඔකට එන්න ඕන. එතකොට පටන්ගත් වහාම නෑ වස්තුවක් චලනයට පටන්ගත් වහම දැන් මේක තියෙන්නේ චලනය වෙමින් පවතින අවස්ථාවක්. හරි ඉංග්‍රීසි මීඩියම් එකෙත් එහෙම තියෙන්නේ. මම බලාපොරොත්තු වෙච්ච ප්‍රශ්නේ නෙමෙයි මෙතන තියෙන්නේ. කමක් නැහැ. අවුලක් නැහැ. අපි අහලා තියෙන ප්‍රශ්නෙත් එක්ක යා. කීයද මේ? අයනේ. when an object just start to move the friction just start to move ඒ කියන්නේ move වෙන්න ගත්ත ගමන් ඒ කියන්නේ චලනය වෙන්න ගත්ත ගමන් චලනය වුණාට පස්සේ අනිවාර්යෙන් තියෙන්නේ මොකද්ද? මෙතන තියෙන්න ඕන උත්තරේ නැහැ. හරි චලනය වෙද්දි තියෙන්න ඕන ගතික ඝර්ෂණයක්. උත්තරේ නැහැ. 6 වෙනි එකට උත්තරයක් නැහැ. ඒකට එන්නේ ගතික ඝර්ෂණයක්. printing error එකක් ඇවිල්ලා තියෙනවා. ස්ථිතික ඝර්ෂණය කියන්නේ move වෙන්නේ නැතිකොට ඒ කියන්නේ කිසිම මේ චලනයක් නැතිකොට තියෙන එක තමයි ස්ථිතික ඝර්ෂණය කියන්නේ. ඔය චාලක ඝර්ෂණය, පෙරළුම් ඝර්ෂණය කියන ඒවා ඉස්සරහට කතා කරන්නේ ඒ level වල මම හිතන්නේ ඔක මම මේ වෙන පේපර් එකකින් ගත්ත ප්‍රශ්නයක් වෙන්න ඇති. right. එතකොට මේක මම හදව ප්‍රශ්නයක් නෙමෙයි වෙන්නේ නැති. මේකේ දෙන්න ඕනි මොකද්ද? static friction නෙමෙයි dynamic friction කියන එක තමයි උත්තරේ. ගතික ඝර්ෂණයක් වෙන්න ඕන. right. මේක අර මොනවාද චලනයට මොහොතකට පෙර අවස්ථාවක් ගැන කතා කරා. නම් කියන්නේ චලනය වෙන්න ඔන්න වෙන්න තියෙද්දි අවස්ථාවක් ගැන කතා කරා. නම් ඒකට එන්නේ limiting friction කියන එක. right. ඊට පස්සේ අපෙන් අහනවා සූර්ය ශක්තිය ප්‍රභා සංශ්ලේෂණයට අත්‍යවශ්‍ය සාධකයකි. පහත කොමන ශක්තියකටද සූර්ය ශක්තිය පරිවර්තනය වෙන්නේ රසායනික ශක්තියට. රසායනික ශක්තියට. නියමයි. හරි ඊට පස්සේ 8 වෙනි ප්‍රශ්නය බලන්න. කිලෝග්‍රෑම් 2ක වස්තුවක් 3ක් ms ඍණ 2 මේ ශ්‍රීන දෙක ත්වරණයකින් ගමන් කරන විට ඒ මත යෙදෙන බලය කොපමණද? හරිම සරලයි. F සමානයි ma සූත්‍රයට හරි සබ්ස්ටිටියුට් පාරක් දාගන්න තියෙන්නේ. අපිට මෑස් එක දන්නවා. ඒ කියන්නේ බර තියනවා කීයද? වස්තුවේ බර කිලෝග්‍රෑම් 2යි.
ත්වරණය කීයද 3ක් ms ඍණ 2 හරි කීයද 6ක් නිව්ටන් කියලා එනවා right ma වලට මේ ඇප්ලයි කරලා දාගන්න තියෙන්නේ 6 නිව්ටන් කියන එක හරිම ලේසියෙන් අපිට ආන්සරයක් විතර ගන්න පුළුවන් හරි ඊට පස්සේ එකත් හරිම සරල ප්‍රශ්නයක් හරි concept එකක් විතරයි තියෙන්නේ සමන්තට තම මේසේ ඔහුගේ කාමරයේ කෙළවරට ගෙන යාමට අවශ්‍යයි right මේසේ කකුල් සහ කාමරයේ බිම අතර සීමිත ඝර්ෂණය නිව්ටන් 10යි සමන්තට මේසේ චලනය කිරීමට අවශ්‍ය දිශාවට 8ක් නිව්ටන් බලයක් යොදනවා නම් මේසේ කකුල් මත ක්‍රියා කරන ඝර්ෂණයේ විශාලත්වය කොපමණද? හරි. අපිට තියෙනවා ඝර්ෂණ බලයන් තුනක්. මොනවාද අපි දැන් ඉස්සෙල්ලත් කතා කරා ස්ථිතික ඝර්ෂණය, ඊට පස්සේ සීමාකාරී ඝර්ෂණය සහ ගතික ඝර්ෂණය. හරි. මෙන්න මේක තමයි ගතික ඝර්ෂණය කියන්නේ මේ තියෙන්නේ චලනය වෙන්න ගත්තට පස්සේ තියෙන එක මේක ගතික මේක සීමාකාරී ඒ කියන්නේ ලිමිටිං මේක ඩයිනමික් ඊට පස්සේ මේක මොනවාද ස්ථිතික ඒ කියන්නේ ස්ටැටික් කියන තුන තමයි තියෙන්නේ හරිද right එතකොට මේ මිනිස්සයා කියන්නේ මොකද්ද හරි මෙච්චරයි කතාව මම මෙතනදී පොයින්ට්ස් කීපයක් කියන්න අපිට මේ කට්ටියගේ හරි constant values ඒ කියන්නේ වෙනස් නොවන අගයන් තියෙන හරි දෙන්නෙක් ඉන්නවා වෙනස් වෙන ඒ කියන්නේ changing values එන එක්කෙනෙක් ඉන්නවා හරිද මෙන්න මේ කට්ටියකින් බලන්න ස්ථිතික ඝර්ෂණය කියන එක හරි වෙනස් වෙලා තියෙනවා ස්ථිතික ඝර්ෂණය වෙනස් වෙන්න පුළුවන් හැබැයි සීමාකාරී ඝර්ෂණයට නිශ්චිත අගයක් තියෙනවා ගතික ඝර්ෂණයටත් නිශ්චිත අගයක් තියෙනවා හරි එහෙනම් මම මේ කතාව කිව්වේ මෙන්න මෙහෙම හේතුවක් එක්ක බලන්න සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුවෙන් සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු බලයක් යදුවොත් හරි සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු බලයක් යදුවොත් අන්න ඒ බලය මෙන්න මේ ස්ථිතික ඝර්ෂණය ඔස්සේ මොනවා කරනවද බැලන්ස් කරනවා හරි බැලන්ස් කරනවා ඒ කියන්නේ සමතුලිතතාවයට පත් කරගන්නවා එතකොට මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩුවෙන් යොදන ඕනෑම බලයකට සමාන වෙනවා මොකද්ද ස්ථිතික ඝර්ෂණ බලය ස්ටැටික් ෆ්‍රික්ෂන් එක මොකද අපේ මේ සීමාකාරී ඝර්ෂණ බලයෙන් එළියට ගියොත් තමයි මේක මූව් වෙන්නේ හරි අපි මේ දෙන ෆෝස් එකත් එක්ක අපි මේ දෙන බලයත් එක්ක මොන හරි ඔබ්ජෙක්ට් එකක් මොන හරි වස්තුවක් චලනය වෙන්නේ මෙන්න මේ සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි අගයක් දීලා තිබ්බොත් විතරයි සීමාකාරී ඝර්ෂණ බලයට වඩා වැඩි අගයක් දෙන්න ඕනේ එතකොට තමයි මේක මූව් වෙන්න පටන් ගන්න එහෙනම් සීමාකාරී ඝර්ෂණ බලයට වඩා අඩු බලයක් යොදනවා කියන්නේ මේක යන්නේ නැත්තම් මම දෙන බලයට හරි මම මේ පැත්තට බලයක් දෙනවා නම් ඒ හා සමාන ප්‍රතිවිරුද්ධ බලයක් මෙන්න මේ වස්තුවෙන් කියන්නේ මේ වස්තුවේ පෘෂ්ඨය සහ ඒක වැදිලා තියෙන බිම ඒ මොනවාද මේ contact surfaces වලින් පිටිපස්සට දීලා තියෙන එක තමයි friction කියන්නේ. ඒ කියන්නේ මේක මේ වස්තුව චලනය වෙන්නේ නැතිකොට ස්ථිතික ඝර්ෂණ බලය සමාන වෙන්න ඕනි මම දුන්න බලයට. හරිද? වස්තුවක් චලනය වෙන්නේ නැතිකොට ස්ථිතික ඝර්ෂණ බලය නැත්නම් static friction එක සමාන වෙනවා මම දෙන බලයට. right ඔච්චරයි කතාව. දැන් මෙතන 8 නිව්ටන් බලයක් දීලා තියෙනවා නම් හරි මේක move වෙන්නේ නැත්නම් හරි මේක තියෙන ස්ථිතික ඝර්ෂණ බලයක් static friction එක static friction එක සමාන වෙන්න ඕනි නිව්ටන් 8ට. හරිම සරලයි. උත්තරය අංක 3. ඊට පස්සේ කතා කරනවා සිසුවෙක් සමාන පරිමාවල 0.1 mHCl පොඩි ගැටලුවක් වෙලා තියෙනවා. මේක මගේ අතින් වෙච්ච අවුලක්. මම මේ මොන හරි වෙලාවක A level විදිහට තමයි මේ ප්‍රශ්නේ ඔයගලන්ට ලියලා තියෙන්නේ. 0.1 m කියන්නේ 0.1 එකක සාන්ද්‍රණයක් කියන එක. ඒ කියන්නේ මෝල් per dm ඍණ 3 කියන එක. ඒතර 0.1 ඔන්න ඕක තමයි දීලා තියෙන්නේ 0.1 m කියලා. ඒක වැඩි ගණන් ගන්න එපා. මෙන්න මේක තියනවා කියලා හිතලා හදාගෙන යන්න. මේක මේ sorry mistake එකක් අපින් වෙච්ච. right එතකොට මෙතනින් ගත්තොත් HCl sodium hydroxide එකම සාන්ද්‍රණ වලින් තමයි යොදලා තියෙන්නේ. ඒතර එකම සාන්ද්‍රණ වලින් HCl කියන්නේ අම්ලයක් sodium hydroxide කියන්නේ බෂ්මයක්. sodium hydroxide කියන බෂ්මයයි අම්ලයයි දෙකම එකම සාන්ද්‍රණ වලින් යොදලා තියෙනවා නම් එකම සාන්ද්‍රණ සහ පරිමාණ. හරි? ඒ කියන්නේ එකම මේ මවුල ගානක් තමයි යොදලා තියෙන්නේ. n සමානයි m/m sorry මේකත් එක්ක යන්න බෑ. හරි අපිට තියෙනවා මතකද c සමානයි n/v. ඒ කියන්නේ මොකක්ද? සාන්ද්‍රණය concentration එක සමාන වෙනවා මොකටද? මවුල ගණන බෙදීම පරිමාවට. number of moles divided by volume. ඉතින් මේ ප්‍රශ්නේ දීලා තියෙනවා මේක constant එකක්. මේක වෙනස් වෙන්නේ නැති අගයක්. පරිමාවත් වෙනස් වෙන්නේ නැති අගයක්. ඒ කියන්නේ අනිවාර්යෙන්ම
මෙන්න මේ අගයත් දෙන්නටම සමානයි. ඒ කියන්නේ සමාන මවුල ගණන් තමයි මේක යොදලා තියෙන්නේ. ඒ කියන්නේ මෙතනදී හරි මෙච්චර හිතන්න ඕනේ මම මේ තේරුම් ගන්න කියන්නේ මේක ගියාම හරි සෝඩියම් ක්ලෝරයිඩ් වතුර හැදෙන්නේ හරි. ඉතින් මේකේ සමාන මවුල දාලා තියෙන නිසා මේ දෙන්නම සම්පූර්ණ වශයෙන් සෝඩියම් ක්ලෝරයිඩ් සහ වතුර වලට යනවා. ඔච්චරයි කතාව. නිකමට හිතන්න HCl මවුල ගන්න වැඩි වුණා නම් හරි තාමත් මේ අවසානයේ හම්බෙන ද්‍රාවණය ආම්ලික වෙන්න වෙනවා. සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වැඩිපුර දාලා තිබ්බනම් අන්තිමට හම්බෙන එක භාෂ්මික වෙන්න තිබ්බා. නමුත් දැන් මේකෙන් මම දන්නවා දැක්කද කොන්සන්ට්‍රේෂන් එක. ඒ කියන්නේ මොකද්ද? අපේ සාන්ද්‍රණයත් සමානයි පරිමාවත් සමානයි. සාන්ද්‍රණයත් සමානයි පරිමාවත් සමානයි කියන්නේ අනිවාර්යයෙන්ම හරි මවුල ගණන සමානයි. මම හිතනවා පැහැදිලි ඇති. මේක අපිට මෙහෙමත් ලියන්න පුළුවන් ඕන නම් n සමානයි c වැඩි කිරීම v. ඉතින් ඒතර මේකත් නියතාගයක් නම් මේකත් නියතාගයක් නම් දෙන්නටම හරි අනිවාර්යයෙන්ම මවුල ගණනත් සමාන වෙන්න ඕනි. හරිම සරලයි. ඒකත් එක්ක අපිට උත්තරයකට එන්න පුළුවන්. එහෙනම් pH අගය 7ක් වෙන්න ඕනි. මොකද මේකත් ඇවිල්ලා නියුට්‍රලයිසේෂන් රියැක්ෂන් එකක්. හරි? හරිම සරලයි. පහත නෑ සෝරි ඉහත පෙන්වා ඇත්තේ තුලිත නොකල ප්‍රභා සංශ්ලේෂණ සමීකරණයක. ඒක පහත තියෙන්නේ. හරි? ඒ තුලිත සමීකරණයක් කිරීමට මොකද්ද කරන්න ඕන? හරි තුලිත සමීකරණය මතක ඇති මම නම් හිතන විදිහට ඕගලන්ට. හරි? තුලිත සමීකරණය එන්නේ කොහොමද? 6ක් කාබන් ඩයොක්සයිඩ් 6ක් වතුර මේවා ලියන්න බව එන්න පුළුවන් මතක තියාගන්න. සන්ලයිට් ඒ කියන්නේ හිරු එළිය. ඊට පස්සේ යටින් දාන්න ක්ලෝරොෆිල් කියන එක නම් ඕනෙත් නැහැ. කමක් නැහැ තියෙනවා ක්ලෝරොෆිල්. ඊට පස්සේ මෙතනින් හැදෙනවා මොකද්ද? C6H12O6 ඒ කියන්නේ මොනවද? ග්ලූකෝස්. ධන 6ක් ඔක්සිජන්. ඔක තමයි ප්‍රතික්‍රියාව. රයිට්? ඒ කියන්නේ 6යි විදිහට තමයි මේක තුලිත වෙන්නේ. ඊට පස්සේ අපෙන් අහනවා හරි 12 වෙනි ප්‍රශ්නේ ඔබ බිත්තියක් තල්ලු කළ විට බිත්තිය ඔබ පසුපසට තල්ලු කරයි. මම මේක තල්ලු කරනවා මේක මට පිටිපස්සට තල්ලු කරනවා. ඇත්ත. මම බිත්තියක් තල්ලු කරනවා නම් බිත්තිය ඒ හා සමාන බලයකින් මම පිටිපස්සට තල්ලු කරනවා. ඇත්ත. මේ කුමන නියමයට උදාහරණයක් වේද? නිව්ටන් කියන්නේ ඔක තුන්වෙනි නියමය. හරි? සෑම ක්‍රියාවකටම ඊට සමාන වූ ප්‍රතිවිරුද්ධ වූ ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඕක තමයි නිව්ටන්ගේ තුන්වෙනි නියමය. උත්තර අංක 3. මින් කුමන අවස්ථාවේදීද ඝර්ෂණය භාවිතා නොවන්නේ? හොඳ ප්‍රශ්නයක්. පළවෙනි එක අහනවා ගිනි කූරක් රළු පෘෂ්ඨයක් මත ගසා දැල්වීමේදී. හරි? අනිවාර්යෙන් එපා නේ. මැච් ස්ටික් එකක් හරි? ඒ කියන්නේ මේ ගිනි කූරක් අපි මේ අර බොක්ස් එකේ කියන්නේ අපේ තියෙන මේ ගිනි පෙට්ටියේ ස්ට්‍රයික් කරන එක තමයි ඔය කතා කරන්නේ. ඒතකොට එහෙම වුණාම මොකද්ද වෙන්න ඕනේ? හරි? මේක රත් වෙන්න ඕනේ නේද? එහෙම වුණාට පස්සේනේ මේක ගිනි ගන්න. රත් වෙන්නේ ඔය රස්නය නැත්තම් ඔය රත් වීම නැත්තම් ඔය හීට් වෙන එක දෙන්නේ මොකෙන්ද? අර ඝර්ෂණය ෆ්‍රික්ෂන් එකේ. හරි? ඕගොල්ලෝ පොඩි කාලේ කරලාත් ඇති කොල්ලෝ නම් කරලා ඇති. කෙල්ලෝ කරලා තියෙනවද කියලා මම දන්නේ නැහැ. බයික් එකක ගිහිල්ලා පුෂ් බයික් පැදලා තියෙනවනේ පුෂ් බයික් එක ටිකක් වේගෙන් ගිහිල්ලා මේ පිටිපස්සේ බ්‍රේක් එක ගහන්න ඉස්සරහ එක ගහන්න එපා. පිටිපස්සේ බ්‍රේක් එක ගහුවොත් පිටිපස්සෙන් නිකන් පොඩ්ඩක් නිකන් මොනවද අර කියන්නේ ඩ්‍රිෆ්ට් වෙනවා වගේ පොඩි සීන් එකක් යනවා. ඒක උනාට පස්සේ ටයර් එක අල්ලලා බලන්න ටයර් එක රත් වෙලා තියෙන්නේ. ඒකට හේතු වෙන්නේ ඔය ඝර්ෂණය. ඕකට හේතු වෙන්නේ ඔය ඝර්ෂණය. හරි? පොළවත් එක්ක ඝර්ෂණය වෙනවා. කියන්නේ බ්‍රේක් එකත් එක්ක රෝද හිර වෙනවා. ඒකත් එක්ක පොළොව දිගේ ඇදිලා යනවා. ඝර්ෂණය. ඕකම තමයි මෙතනක් තියෙන්නේ. හරි ගිනි කූරක් රළු පෘෂ්ඨයක් මත කසා දැල්වීමේදී අනිවාර්යයෙන්ම ඝර්ෂණය බලපානවා. ඇවිදීමට ඝර්ෂණය ඕනි. අපි අපේ කකුල් එක්ක පොළොවට ඝර්ෂණයක් නැත්නම් මෙතන ඇවිදින්න බෑ. සුමට පෘෂ්ඨ වල ඇවිදින්න පුළුවන්ද කියලා හිතන්නකෝ. ඔය දැකලා තියෙනව නේද? ෆිල්ම් වල ඔය එක එක ඒවා තියෙනවනේ. දැන් මේ ක්‍රිස්මස් කාලේ එන එහෙම ෆිල්ම් වල තියෙනනේ. මේ මොනවාද? ඔය එක එක ඒවා තියෙන්නේ. මේ හිම තියෙන හිම නෙමෙයි ඇත්තටම අයිස් වල මේ ඇවිදින්න පුළුවන්ද? බෑ. අයිස් වල ඇවිද්දොත් වැටෙනවා. හේතුව මොකද්ද? ඝර්ෂණය මාරම අඩුයි. එතකොට මොකද්ද? ඝර්ෂණයක් අඩුයි කියන්නේ අපිට ඇවිදින්න බෑ. ඝර්ෂණයක් ඕනේ ඇවිදින්න. රයිට්. චලනය වෙන කොටස් අඩංගු යන්ත්‍රයක්. තේරුමක් නෑ වගේනේ. in machines with moving parts. moving parts තියෙන machines වල හරි ඝර්ෂණයක් තියෙන්න පුළුවන්. ඒත් ඝර්ෂණයක් ගැන එතනින් සඳහන් වෙන්නේ නෑ. ලිවීමට අනිවාර්යයෙන්ම ඝර්ෂණය අවශ්‍යයි. ලියන්න බෑ ඝර්ෂණයක් නැතුව. හරි ඊට පස්සේ පෙන් අහනවා ආලෝකය සහ කාබන් ඩයොක්සයිඩ් ප්‍රභා සංශ්ලේෂණයේදී අත්‍යවශ්‍ය බව සනාථ කිරීමට පැලේ පරීක්ෂණය පෙර කොපමණ කාලයක් අඳුරේ තැබිය යුතුද? පැය 48ක් 48 hours right. ඊට පස්සේ A හා B නම් වස්තුන් දෙකක් ස්කන්ධ පිළිවෙලින් 3 kilograms and 6 kilograms කියලා කියනවා masses right. අපි අඳගමු චුට්ටක් බලන්න.
ඔන්න ඉන්නවා 3 කිලෝග්‍රෑම් කෙනා මෙන්න ඉන්නවා 6 එක්කෙනා හරි ඊට පස්සේ අපි කියනවා මොකද්ද මේ දෙන්නටම සමාන ෆෝසස් දීලා තියෙනවානේ ශුද්ධ බලයක් කිය දෙනවා හරි මං කියන්නම් මෙයාට මේ පැත්තට F දුන්නා මෙයාටත් මේ පැත්තටම F දීලා තියෙනවා හරි ඒගොල්ලන්ගේ ත්වරණයන් ගැන අහන්න සරලයි ප්‍රශ්නය අපි දාමු අපි දන්න F සමානයි ma කියලා අපිට තියෙනවානේ සමීකරණය මේකෙන් කිව්වේ මොකද්ද ත්වරණය අනුලෝම සමානුපාතික වෙනවා බලයට ත්වරණය ප්‍රතිලෝම සමානුපාතික වෙනවා mass එකට acceleration directly proportional to force and acceleration inversely proportional to mass හරි ඒ කියන්නේ බර වැඩි වෙන්න ත්වරණය අඩු වෙන්න ඕන එහෙනම් මෙතන අඩු ත්වරණයක් තියෙන්න ඕනි කාටද මෙන්න මෙයාට right වැඩි ත්වරණයක් තියෙන්න ඕනි මෙයාට ඒක නෙමෙයි අගයනුත් අහලා තියෙනවා හරි එහෙනම් මෙහෙම දෙයක් කරන්න වෙනවා මෙහෙම දෙයක් කරන්න වෙනවා මොකද්ද කරන්න යන්නේ අපි දෙන්නට වෙන වෙනම F සමාන ma යොදලා බලමු මේ දෙන්නටම තියෙන බලය මොකද්ද Fම තමයි Fම තමයි මේ පළවෙනි එක්කනට මම යොදන්නේ හරි F එයාගේ බර කිලෝග්‍රෑම් 3යි ත්වරණය දන්නේ නැහැ මම එයා A1 කියනවා හරි දෙවෙනි එක්කනට දෙනවා F සමානයි එයාගේ මේ ස්කන්ධය කීයද ස්කන්ධය නේ මම බර කියලා ඇති ස්කන්ධෙන්න ඕනි කිව්ව හැම තැනකදීම වගේ 6 කිලෝග්‍රෑම් වැඩි වෙනවා A2 හරි මේ දෙන්නගෙම බලය සමානයි හරි ඒකයි මම F කියලා ගත්තේ දෙන්නටම අපි දුන්න බලය සමානයි හරි ඊට පස්සේ මොකද්ද කරන්න පුළුවන් මම මෙයා 1 කියලා ගන්න මෙයා 2 කියලා ගන්න ඒතර අපිට මෙන්න මේ සමීකරණ දෙක 1 සමානයි 2 කියලා දාගන්න පුළුවන් අවුලක් නැහැ දෙන්නගෙම F සමානයි එහෙනම් 6 කිලෝග්‍රෑම් into A2 නැත්තම් මේ 6 කිලෝග්‍රෑම් ඕනේ 6ක් කියලා දාන්නම්කො 6ක් A2 සමාන වෙනවා 3ක් A1ට මේක කපලා ගියාම 2ක් A2 සමානයි A1ට හරි දැන් වැඩි එක්කෙනා A2ද වැඩි එක්කෙනා A2ද ඕක තමයි ඔයගොල්ලෝ කරන වැරද්ද A2 නෙමෙයි හරි මේක නිකන් මේ වගේ එකක් හිතන්න හරි පොඩි පෙට්ටි දෙකක් තියෙනවා ලොකු පෙට්ටියක් තියෙනවා මෙන්න මේ පොඩි පෙට්ටි දෙකම ගෙනියලා මේ ලොකු පෙට්ටිය ඇතුළට දාගන්න පුළුවන් ඕක තමයි මේ කියලා තියෙන්නේ දෙකක් A2 කියන්නේ A1 එක්කෙනෙක්ට මේ වගේ දෙන්නෙක් ඕනි ඒ කියන්නේ වැඩි එක්කෙනා කවුද මෙයා එහෙනම් දැන් මෙතනින් අහනවා A1 හරි ඒ කියන්නේ A නේද 3 කිලෝග්‍රෑම් තිබ්බේ හරි ඒ කියන්නේ A B වගේ දෙගුණයක් වෙන්න ඕන A B වගේ දෙගුණයක් වෙන්න ඕන එහෙනම් උත්තරේ මොකද්ද 1 A දෙගුණය කියන උත්තරේ ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද ඊට පස්සේ අපෙන් අහනවා හරි සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ද්‍රාවණයකට ෆිනොප්තලින් දාලා බලනවලු හරි මේක මතක ඇති හරි ෆිනොප්තලින් ඇවිල්ලා භස්මයක් සමග දෙන පැහැත් පාට තමයි මොකද්ද රෝස පාටයි හරි ෆිනොප්තලින් භස්මයක් සමග දෙන්නේ රෝස පාටයි ෆිනොප්තලින් අම්ලයක් සමග පාටක් දෙන්නේ නැහැ ඔහොම මෙන්න පිටු අංකය ඔහොම ඉන්න බලන්න පිටු අංකය කීයද කියලා හරි පිටු අංකය එන්න ඕගොල්ලෝ 100 කීයද කොයි දෙක තිබ්බේ අම්ල භස්ම බල හරි පිටු අංකය එන්න 198ට 198 වගුව බලා ගන්න වගුවේ තියෙනවා පොඩ්ඩක් වීඩියෝ එක මේ ස්ටොප් කරගත්තා බැලුවා එතන තියෙනවා ලිට්මස් රතු පාටක් දෙනවා අම්ලත් එක්ක භස්මත් එක්ක නිල් පාටක් දෙන්නේ ෆිනොප්තලින් නම් අවර්ණයි අම්ලත් එක්ක භස්මත් එක්ක රෝස පාටයි මෙතිල් ඔරෙන්ජ් නම් රතු පාටයි අම්ලත් එක්ක භස්මත් එක්ක කහ පාටයි ඊට පස්සේ අපෙන් අහනවා මොකද්ද ප්‍රභා සංශ්ලේෂණයේ වැදගත්කමක් නොවන්නේ කුමක්ද which is not an importance of photosynthesis මොනවද දීලා තියෙන්නේ කාබන් චක්‍රයේ පැවැත්මීමට උපකාරී වේ. ඒ කියන්නේ කාබන් ඩයොක්සයිඩ් සයිකල් එකක් තියෙනවා. හරි. ඇත්තනේ. මොකද කාබන් ඩයොක්සයිඩ් ගන්නවා යා ඇතුළට. නැත්නම් අපේ මේ තියෙන පරිසරයේ තියෙන කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණය වැඩි වෙනවා. හරි ඕක ප්‍රිවෙන්ට් කරන්න නැත්නම් ඕක වෙන්නේ නැති වෙන්න දෙන්නේ ප්‍රභා සංශ්ලේෂණය තමයි. ඇත්ත කතාව පැහැදිලි. දහනය සඳහා වැදගත් වායුවක් පිට කරනවා. හරි. ප්‍රධාන ඵලයක් නොවුනත් අතුරු ඵලයක් විදිහට අපිට ඔක්සිජන් හම්බ වෙනවා මේ ප්‍රභා සංශ්ලේෂණය යටතේ. අන්න ඒක නිසා අපිට කියන්න පුළුවන් දහනයට අවශ්‍යම කරන ඔක්සිජන් කියන එක ලබා දෙනවා. ඇත්ත. නිර්වායු ජීවීන්ගේ පැවැත්ම. නිර්වායු ජීවීන් කියන්නේ ඇනරෝබික් ඇනිමල්ස් කියන කට. ඒගොල්ලන්ට ඔක්සිජන් ඕනේ නැහැ ජීවත් වෙන්න. ඉතින් එහෙනම් ඒගොල්ලන්ගේ ජීවීන්ගේ පැවැත්මට මේක අදාළද නැහැ. ඔක්සිජන් සහ කාබන් ඩයොක්සයිඩ් සමතුලිතතාව පවත්වා ගැනීමට උපකාරී වේ. නිවැරදි. ඔක්සිජනුයි කාබන් ඩයොක්සයිඩුයි මොනවාද සමතුලිතතාවයක් ඉක්විලිබ්‍රියම් එකක් තියාගන්න අනිවාර්යෙන් ඕන.
කාබන් ඩයොක්සයිඩ් ඇතුළට ගත්ත ඔක්සිජන් එළියට දැම්ම. ඕකනේ කරන්නේ ගහකින් ප්‍රභා සංශ්ලේෂණය යටතේ. ඒක නෙමේ කාර්යය. ඒ කියන්නේ ඒකත් වෙනවා මේක ඇතුලේ. හරි? රයිට්. කාලතුවක්කුවකට කාලතුවක්කු බෝලයක් විදින විට කාලතුවක්කුව පසුපසට ගමන් කරයි. රීකොයිල් වෙන එක ගැන මේ කතා කරන්නේ. රීකොයිල් කියන්නේ මේක ඉස්සරහට විදින පිටිපස්සට රීකොයිල් වෙනවා ඒක ඇත්ත. ඒතර මේක මොකද්ද තියෙන්නේ? නිව්ටන්ගේ ආයමත් තුන්වෙනි නියමයම තමයි. තුන්වෙනි නියමයම තමයි එකම දේ ආය ආය අහන්නේ. right. මින් කුමන අයනයක් ජලීය ද්‍රාවණයක ද්‍රාවණයක ආම්ලික ගුණ ඇති කරයිද? H+ නේ. H+ නේ මේ aqueous solution එක properties වැඩි කරන්නේ right. අවුලක් නැහැ. ඊට පස්සේ සමාන කුට්ටි දෙකක් විවිධ සාමාන්‍ය බලයන් සමග තද කළොත් විශාල මේක නම් සාමාන්‍ය බලයක් කියලා දාලා මේ සිංහල මීඩියම් වල ට්‍රාන්ස්ලේට් කරද්දී පොඩි අවුලක් ගිහින් තියෙන්නේ. ඉංග්‍රීසි මීඩියම් එකේ තියෙන if two identical blocks are present with different normal forces the block with large normal force will experience කියලා අහන්නේ. හරි? ඒ කියන්නේ මොකද්ද? normal forces කියන්නේ මේ අභිලම්බ ප්‍රතික්‍රියා කියන එක. ඒ කියන්නේ කුට්ටි දෙකක් තියෙනවලු ඒ දෙන්නගේ අභිලම්බ ප්‍රතික්‍රියාව වෙනස්. ඒතර වැඩි අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙන එක්කෙනාට the block with the large normal force will experience වැඩි අභිලම්බ ප්‍රතික්‍රියාවක් තියෙන එක්කෙනා දැනෙන්නේ කොහොමද කියලා අහන්නේ. ෆ්‍රික්ෂන් එක වැඩිපුර දැනෙනවා. අභිලම්බ ප්‍රතික්‍රියාව වැඩි වෙනවා කියන්නේ ෆ්‍රික්ෂන් එක වැඩි වෙනවා. ඔච්චරයි කතාව. හරිම සරලයි. එතකොට ඔතනින් අපේ MCQ ඩිස්කෂන් එක ඉවරයි. හරි? MCQ ඩිස්කෂන් එක ඉවරයි. ආන්සර් ස්ක්‍රිප්ට් එකක් දාන්නම් ඉක්මනට. ඊට පස්සේ අපි මේකත් එක්කම හෙට වගේ වෙද්දී අපිට දාගන්න පුළුවන් වෙයි අපේ මේ essay ඩිස්කෂන් එකක්. essay ඩිස්කෂන් එකත් හැකි ඉක්මනින් දාගන්න. right. thank you. එහෙනම් වැඩ ටික ලස්සනට කරගෙන යන්න.